විශ්ව ආකර්ෂණ නීතියද ඔබේම විශ්වාසයද? මොකද ඇත්තටම වැඩ කරන්නේ? අද අපි කතා කරන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි අපි ආස කරන දේවල් අපේ ජීවිතයට අරගෙන එන විශ්ව ආකර්ෂණ නීතිය. Law of Attraction විශ්වාස කරන්න ඕනේද? එහෙමත් නැත්නම් අපි අපේම හැකියාවන් සහ විශ්වාසයන් මත වැඩ කරන්න ඕනේද කියන එක. මේ දෙකෙන් ඇත්තටම හරි මොකද්ද? විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ මොකද්ද? මේක ගොඩක්ම ජනප්‍රිය වුණේ The Secret කියන පොතත් එක්ක. සරලව කිව්වොත් මේ නීතියෙන් කියන්නේ ඔබ හිතන දේ ඔබ වෙත ආකර්ෂණය වෙනවා කියලා. උදාහරණයක් විදිහට ඔයාට අලුත් රස්සාවක් ඕන කියලා හිතමු. විශ්ව ආකර්ෂණ නීතිය අනුව ඔයා ඒ ගැන දිගින් දිගටම හිතන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි දැනටමත් ඒ රස්සාව ලැබිලා වගේ හැඟීමකින් ඉන්න ඕනේ. ඒ හැඟීම ඒ ධනාත්මක කම්පනය විශ්වයට යවුවහම විශ්වය ඒ දේ ඔයාට ගෙනත් දෙනවා කියලා තමයි මෙන් කියන්නේ. හරියට ඔයා බලාපොරොත්තු වෙන්නේ නැති වෙලාවක ඒකට අදාළ අවස්ථාවක් ලැබෙනවා වගේ. මේක ඇහුවාම ආස හිතනවා නේද? කිසිම මහන්සියක් නැතුව අපිට ඕන දේ ලැබෙනවා වගේ හැඟීමක් එනවා. ඒ නිසා ගොඩක් අය මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. The power of your own belief. ඔබේම විශ්වාසය කියන්නේ මොකද්ද? මේක විශ්ව ආකර්ෂණ නීතියට වඩා ටිකක් වෙනස්. මෙතනදී විශ්වය කියන්නේ බාහිර බලවේගයක් නෙවෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ ඔයාගේ ඇතුලේ තියෙන බලය. ඔයා හිතනවා නම් ඔයාට අලුත් රස්සාවක් ගන්න බැහැ කියලා මොකද වෙන්නේ? ඔයා රස්සා හොයන්න කම්මැලි වෙනවා. සම්මුඛ පරීක්ෂණයකට ගියාම බයයි. විශ්වාසයක් නැති නිසා ඔයාගේ ශරීර භාෂාව එහෙම නැත්නම් බොඩි ලැන්ග්වේජ් දුර්වලයි. ඉතින් ඔයාට ඒ රස්සාව ලැබෙන්නේ නැහැ. ඔයාගේ විශ්වාසය ඇත්ත වෙනවා. ඒත් ඔයා හිතනවා නම් මට මේ රස්සාව ගන්න පුළුවන්. මට ඒකට හැකියාව තියෙනවා කියලා. මොකද වෙන්නේ? ඔයා උනන්දුවෙන් රස්සා හොයනවා. සම්මුඛ පරීක්ෂණය හොඳට සූදානම් වෙනවා. ආත්ම විශ්වාසයෙන් පිරිපුන් නිසා ඔයාගේ කතාබහ හැසිරීම වෙනස් වෙනවා. ඒ නිසාම ඔයාට රස්සාව ලැබෙන සම්භාවිතාවය වැඩි. මෙතනදී ඔයාට රස්සාව ගෙනත් දුන්නේ විශ්වය නෙවෙයි. ඔයාගේ ශක්තිමත් විශ්වාසය නිසා. ඔයා එවෙනුවෙන් වැඩ කරලා. ඒ අවස්ථාව ඔයාම නිර්මාණය කරගත්තා. ඉතින් මොකද ඇත්තටම හරි? ඇත්තටම මේ දෙකම වැදගත්. එකක් හරි අනිත් එක වැරදි කියලා කියන්න බෑ. මේ දෙක එකට සම්බන්ධ වුණාම තමයි නියම බලය ඇති වෙන්නේ. විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ ඔයාගේ මනස ධනාත්මකව තියාගන්න උපකාරී වෙන උපකරණයක්. ඔයා මට ඒක ලැබෙනවා කියලා හිතන එකෙන් ඔයාගේ මනස ඊට අදාළ දේවල් දිහා අවධානය යොමු කරන්න පටන් ගන්නවා. මේ නිසා ඔයාගේ විශ්වාසයන් ශක්තිමත් වෙනවා. දැන් මේ ශක්තිමත් විශ්වාසය තමයි ඔයාගේ අරමුණ කරා යන්න අවශ්‍ය එන්ජිම. විශ්වාසය තදින් තියෙන නිසා ඔයා කම්මැලි වෙන්නේ නැහැ. බාධකාවත් පසුබහින්නේ නැහැ. ඔයාගේ මනස සහ ශරීරයම ඔයාගේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න පෙළඹෙනවා. ඉතින් විශ්වය ඔයාට දේවල් ගෙනත් දෙනව නෙවෙයි. ඔයාගේ ශක්තිමත් ධනාත්මක විශ්වාසයන් නිසා ඔයාට ඕන කරන දේ දැකලා ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න ඔයා පෙළඹෙනවා. විශ්ව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රියාවලියට උදව් කරන මනෝවිද්‍යාත්මක ක්‍රමයක් මගින්. ඔයාට ඕන කරන දේවල් යන ධනාත්මකව හිතන්න. ඒක කරන්න පුළුවන් කියලා ඔයාගේ මනසට කියන්න. ඒත් ඊට පස්සේ බලාගෙන ඉන්නේ නැතුව ඔයාගේ විශ්වාසය මත පිහිටලා ඒ වෙනුවෙන් වැඩ කරන්න. දේවල් එනකල් බලාගෙන ඉන්නවට වඩා ඔයාම ගිහින් ඒව අල්ලගන්න. මතක තියාගන්න ඔයාගේ ඇතුලේ තියෙන බලය තමයි ලෝකේ තියෙන ශක්තිමත්ම බලය. ඒ විශ්වාසය කරනවා ගන්න. ජය වේවා.